වෙබ්සයිට් එකක් හදන්න ගියාම කෝඩ් කරලා එපා වෙලා තින්නේ. එහෙමත් නැත්නම් කෝඩින් කියන කිසිම දෙයක් දන්නේ නැති නිසා කාට හරි සල්ලි දීලා වෙබ්සයිට් හදාගන්න දාන්නේ. අදින් පස්සේ ඒ සේරම දේවල් ඉවරයි. කොහොමද යාළුවනේ? මම අදාරගෙන ආව ඔයාලගේ ජීවිතේ වෙනස් කරන සුපිරිම වීඩියෝ එකක්. අද මම කියලා දෙන්නේ අපි දන්න සිංහල භාෂාවෙම AI එකකට අදහස් දීලා කිසිම කෝඩින් දැනුමක් නැතුව හරියටම කිව්වොත් එකම එක කෝඩ් කෑල්ලක් අතින් ටයිප් කරන්නේ නැතුව විනාඩි 10න් සම්පූර්ණ වෙබ්සයිට් එකක් හදාගන්න විදිය ගැන. මේ මැජික් එක කරන්න අපි අද පාවිච්චි කරන්නේ ලෝකේ තියෙන අංක 1 AI කෝඩින් එඩිටර් එකක් වෙන Cursor AI එකයි අපේ Gemini AI එකයි. සල්ලි දීලා ගන්න ඕන Cursor එක සති දෙකකට සම්පූර්ණයෙන්ම නිකන් අරගෙන මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අද මම මුල ඉඳන්ම කියලා දෙනවා. වීඩියෝ එක අන්තිමේට Cursor AI එකට කියලා හදාගත්ත පිස්සු හැදෙන වෙබ්සයිට් එකකුත් ඔයාලට මම පෙන්නනවා. තප්පරයක්වත් මගේ අරගන්නේ නැතුව දිගටම වීඩියෝ එක බලන්න. එහෙනම් අපි ඉන්ට්‍රෝ වීඩියෝ එකෙන් පස්සේ හම්බෙමු. සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ටෙක් විත් බුවා YouTube channel එකට. ඉතින්ලා පාවිච්චි කරන ඕනම වෙබ් browser එකක් open කරගන්න. search bar එකේ www.cursor.com කියලා type කරගෙන enter එකක් දෙනවා. මේන website එක තමයි මෙයාලගේ official website එක. site එකට ගිය ගමන් මෙතන මැද තියෙනවා download from Windows කියලා button එකක්. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ browser එකේ උඩින් අපේ setup file එක download වෙන්න පටන් ගන්න තියෙන්නේ. මේක download වෙලා ඉවර වෙනකන් අපි පොඩ්ඩක් වෙලා ඉන්න ඕනේ. මේ download වෙන file එක megabyte 177ක් වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. හරි දැන් setup file එක download වෙලා ඉවරයිනේ. දැන් කෙලින්ම අන්නේ download වෙච්ච file එක උඩ double click කරලා open කරගන්න ඕනේ. ඕපන් කරද්දි මෙන්න මේ වගේ සිකියුරිටි වෝර්නින් එකක් එයි. ඒකට බය වෙන්න දෙයක් නැහැ. මෙතන තියෙන run කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන්නේ මෙයාලගේ license agreement එක. මේක ඉතින් ඔයාලා කැමති නම් කියවලා මෙතන යට තියෙන I accept the agreement කියන එකට ටික් එක දාලා පල්ලෙහෙන් තියෙන next බටන් එක ක්ලික් කරන්න. ඊළඟට අහන්න මේ software PC එකේ කොතනටද install වෙන්න ඕනි කියලා. ඔයාලට ඕන නම් ඔයාගේ PC එකේ තියෙන කැමති partition එකක් තෝරලා දෙන්න පුළුවන්. නැත්තම් කිසිම දෙයක් වෙනස් කරන්නේ නැතුව දිගටම next බටන් එක ක්ලික් කරගෙන යන්න. දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අන්තිමේට මෙතන යට තියෙන ෆිනිෂ් කියන බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ වෙන මුකුත් නේ ක්ලික් කරන්න යන්නේ එපා. තප්පර දෙක තුනකින් කර්සර් එක ඔටෝම ඕපන් වෙයි. හරි. කර්සර් එක ඕපන් වුණා. හැබැයි තාම අපිට මේකේ වැඩ පටන් ගන්න බෑ. මොකද මුලින්ම අපි මේකට ලොග් වෙලා ඉන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ තියෙනවා sign in කියලා බටන් එකක්. අපි යන්නේ ඒක උඩේ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරපු ගමන්ම අපිව කෙලින්ම අරන් යන්නේ අපේ browser එක. මෙතනින් අපිට ලේසියෙන්ම අපේ Google account එකෙන් හරි නැත්නම් ඔයාලට GitHub account එක තියෙනවා නම් ඒකෙන් හරි log වෙන්න පුළුවන්. මම නම් මේ වෙලේට use කරන්නේ Google account එක. ඒ නිසා මම මෙතන තියෙන continue with Google කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ PC එකේ මේ PC එකේ log වෙලා තියෙන email පෙන්නන්න. ඒකෙන් ඔයා කැමති email එකක් select කරලා ඉස්සරහට යන්න. email එක දුන්නාට පස්සේ තමයි වැදගත්ම හරිය එන්නේ. මේගොල්ලෝ අපිට මේකේ AI use කරන්න දෙන නිසා ඊළඟට අපෙන් phone number එකක් ඉල්ලනවා. මොකද verify කරගන්න. මෙතන ඔයාගේ පාවිච්චි කරන ෆෝන් නම්බර් එක ටයිප් කරලා යට තියෙන send code කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාගේ ෆෝන් එකට මේ මැසේජ් එකකින් ඉලක්කම් 6ක OTP එකක් එයි. අන්නේ ඉලක්කම් ටික මෙතන ටයිප් කරලා එන්ටර් කරගන්න. ටයිප් කරපු ගමන් ඒක ඔටෝම වෙරිෆයි වෙනවා. හරි. කෝඩ් එක ගහලා ෆෝන් නම්බර් එක වෙරිෆයි කරාට පස්සේ ඊළඟට ඔයාලගෙන් මේ විදියට data sharing ගැන අහයි. එතනින් continue කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අහනවා GitHub connect කරනවද කියලා. අපිට පස්සේ කරගන්න පුළුවන් නිසා මෙතන යට තියෙන maybe later කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට එයි login to Cursor desktop කියලා. එතන තියෙන yes login කියන බටන් එක ක්ලික් කරන්න. අන්න එතකොට තමයි අන්තිමේට ඔයාලගේ browser එකේ එන්නයි දැන් ඔක්කොම හරි කියලා. හැබැයි සමහර වෙලාවට මේක එහෙම ඔටෝ යන්නේ නැතුව හිර වෙනවා. ඒ ගැන මේ බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා කරන්න ඕනේ කෙලින්ම ඕපන් වෙලා තියෙන Cursor software එක සම්පූර්ණයෙන්ම කට් කරලා
ආයෙත් මුලින්දම ඕපන් කරගන්න එකයි. අන්න එතකොට තමයි කිසිම අවුලක් නැතුව හරියටම ඔයාගේ account එකට log වෙලා cursor එක open වෙන්නේ. හරි යාළුවනේ ඔන්න අපි සාර්ථකව cursor එකට log වුණාට පස්සේ අපිට පළවෙනියටම බලා ගන්න ලැබෙන්නේ මෙන්න මේ වගේ home screen එකක්. ඔයාලට පේනවා ඇති වම් පැත්තේ මම කලින් කරපු project වගේකුත් තියෙනවා. දැන් අපි අලුතින්ම website එකක් හදන්න කලින් මේකට වෙනම folder එකක් හදාගන්න ඕනේ. ඒ නිසා අපි මේ window එක පොඩ්ඩක් minimize කරලා අපේ desktop එකට යමු. දැන් ඔයාලගේ PC එකේ කැමති තැනක right click කරලා new folder එකක් create කරගන්න. මේ folder එකට ඔයාලා හදන්න යන website එකේ නම දෙන්න. මම දැනට මේකට project 1 කියලා නම දාගන්නම්. අපේ website එකේ හැම කෝඩ් එකක්ම save වෙන්නේ මේ folder එකේ ඇතුලේ තමයි. හරි. folder එක හැදුවට පස්සේ ආයෙත් අපේ cursor එකට එන්න. ඇවිත් මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන edit window කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න ඕනේ. අන්න එතකොට තමයි අපිව ඇත්තටම coding කරන main editor එකට අරන් යන්නේ. දැන් මේ edit එකේ වම් පැත්තේ උඩම තියෙනවා file කියලා option එකක්. ඒක click කරලා open folder කියන එකට යන්න. ගිහින් අපි අර desktop එකේ කලින් හදාගත්ත folder එක select කරලා මෙතනින් open කරගන්න ඕනේ. ඔන්න දැන් අපි project folder එක cursor එකට ලස්සනට load වුණා. දැන් මෙතන දකුණු පැත්තේ චුට්ටක් බැලුවොත් ඔයාලට පේනවා ඇති අපේ සුපිරි මේ අය එකේ කියන්නේ අපේ agent එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ යට හරියේ තියෙන auto කියලා option එකක්. මගේ auto කියන option එක මෙහෙම lock වෙලා තියෙන මම මේක කලින් සෑහෙන use කරපු නිසායි. හැබැයි ඔයාලා අලුතින්ම open කරපු නිසා ඔයාලට කිසිම අවුලක් නැතුව මේක සාමාන්‍ය විදිහට පෙන්නයි. ඉතින් අපේ වැඩේ ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ අපේ website එකට ඕන කරන prompt එක හදාගන්න එකයි. අපි ආයෙත් මේක minimize කරලා අපේ browser එක open කරගමු. browser එකේ search bar එකේ Google Gemini කියලා type කරලා search කරගන්න. search කරලා Gemini එකට යන්න. එතන ඉඳන් තමයි අපේ වීඩියෝ එකේ වැදගත්ම කොටස පටන් ගන්න. අපි අපේ අදහස Gemini එකට දීලා cursor එකට හරියන සුපිරිම prompt එකක් හදාගමු. ඉතින් අපි මෙතනට ඇවිත් ඔයාලට හදන්න ඕන වෙබ්සයිට් එක ගැන ඔයාලා ගොළුවේ තියෙන අදහස් කිසිම අවුලක් නැතුව මේ විදිහට සිංහලෙන්ම type කරගන්න. සිංහලෙන් type කරලා ඒක cursor එකට දෙන්න පුළුවන් English prompt එකක් හදලා දෙන්න කියලා Gemini ගෙන් ඉල්ලන්න. මෙතනදී ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ වෙබ්සයිට් එක සුපිරියටම හදාගන්න ඕන නම් ඔයාලා master prompt කියලා අනිවාර්යයෙන්ම type කරගන්න. මොකද ඔයාලට එතකොට professional විදිහට ඔයාගේ prompt එක Gemini create කරලා දෙනවා. prompt එක paste කරාට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන arrow එක උඩ click කරලා model එක විදිහට pro extended කියන එක select කරගන්න. අන්න ඒක select කරලා enter එකක් දෙන්න. ඔන්න දැන් Gemini එකෙන් අපිට හොඳට හිතලා සුපිරිම prompt එකක් ලියන දෙන ගමන් තියෙන්නේ. දැන් මම මේක යාවලා ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම් මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙතන HTML, CSS, JavaScript වගේ හැමදේම design requirements ලස්සනට ගලපලා තියෙනවා. දැන් අපි වැඩි දෙයක් කරන්නේ නැතුව මේ මුළු prompt එකම Ctrl+C දීලා ලස්සනට copy කරගන්න ඕනේ. දැන් browser එක minimize කරලා අපි ආයෙත් cursor එකට යමු. ගිහින් මේ දකුණු පැත්තේ තියෙන tab එකට එහෙම නැත්නම් compose එකට ගිහින් ඇවිත් මේ අර browser එකෙන් copy කරගත්තු prompt එක මෙතන paste කරගන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි වැදගත්ම දේ තියෙන්නේ. ඔයාලගේ මේ පැත්තේ තියෙන agent එක ළඟ auto කියන option එක off වෙලා තියෙනවා නම් මතක ඇතුව ඒක click කරලා on කරගන්න. ඊට පස්සේ අපි enter එකක් දෙන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් AI එක එයාගේ මොලේ පාවිච්චි කරලා හිතන විදිය සහ අපේ වෙබ්සයිට් එකට ඕන කරන ෆයිල්ස් ඔටෝමැටිකලි හදන විදිය. මෙන්න බලන්න මේ style.css වගේ හැම ෆයිල් එකක් එයාම හදලා කෝඩ් ලියනවා. කිසිම කෝඩ් එකක් අපි ලියන්න ඕනේ නැහැ යාළුවනේ. මොකද ඔකම cursor එකෙන්ම අපිට ක්‍රියේට් කරලා දෙනවා.
වැඩ සේරම යුණාට පස්සේ මම පැත්තේ තියෙන index.html ෆයිල් එක උඩ right click කරලා show preview කියන එක දෙන්න. යාළුවනේ මාරම ලස්සන වෙබ්සයිට් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න බලන්න අපිට හදලා දීපු වෙබ්සයිට් එකේ තියෙන ලස්සන කිසිම මහන්සියක් නැතුව සුපිරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙන ඩාර්ක් තීම් වෙබ්සයිට් එකක් අපිට ලැබිලා තියෙනවා. මේක මාරම වාසියක් යාළුවනේ. කෝඩ් එක ලියන ගමන්ම සයිට් එක ලස්සනට බලා ගන්න පුළුවන්. හැබැයි යාළුවනේ ඔයාලට ඔය show preview button එක ආවෙ නැත්නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒ කියන්නේ ඔයාලා ඒකට අදාළ extension එක download කරලා නැහැ. ඒක කරගන්න වම් පැත්තේ තියෙන extension icon එකට ගිහින් live preview කියලා search කරලා මෙතන ලේසියෙන්ම install කරගන්න තියෙන්නේ. එතකොට ඔයාලට මේ option එක බලා ගන්න පුළුවන්. අන්තිමේට අපි වීඩියෝ එකේ මුලදීම desktop එකේ හදාගත්ත අපේ project folder එක open කරලා බලමු. ඔන්න බලාගන්න cursor එකෙන් හදපු ෆයිල් ටික ඔක්කොම folder එකේ ලස්සනට අවිත් තියෙනවා. දැන් අපි මේකේ තියෙන index.html කියලා ෆයිල් එක අපි ඔයාලා කැමති browser එකකින් open කරගන්න ඕනේ. පේනවනේ යාළුවනේ දැන් ඔයාලට කිසිම අවුලක් නැතුව full screen එකෙන්ම අපේ website එක සුපිරියටම බලා ගන්න පුළුවන්. ඔන්න දැන් කෝඩ් එක සම්පූර්ණයෙන්ම ක්‍රියේට් වෙලා ඉවරයි. ඔයාලට දැන් මෙතන යටින් බලා ගන්න පුළුවන් බටන් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔයාලට හදපු කෝඩ් එක පටටම සෙට් වෙනවා වගේ දැනෙනවා නම් මෙතන තියෙන keep all කියන බටන් එක ක්ලික් කරන්න. හැබැයි ඔයාලට මේ ඩිසයින් එක තව වෙනස් කරගන්න ඕන නම් මෙතන තියෙන undo file කියන එක ක්ලික් කරලා මේ කෝඩ් එක අයින් කරන්න. අයින් කළා ආයෙත් Gemini එකට ගිහින් ඔයාලගේ prompt එක තව ටිකක් professional විදියට හදලා ආයෙත් cursor එකට දීලා අලුත්ම ඩිසයින් එකක් හදා ගන්නත් පුළුවන්. තව දෙක. ඔයාලා බලන්න ඇති මම වෙබ්සයිට් එකේ ප්‍රිවිව් එක කෝඩ් එක ලියලා ඉවර වෙන්නත් කලින්ම පෙන්වුවේයි කියලා. මම එහෙම කරේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා. නැත්තම් කෝඩ් සේරම ක්‍රියේට් වෙලා ඉවර වෙනකම් බලන් ඉන්න ගියාම කම්මැලි හිතෙනවා. ඒ නිසායි මම ටික ඔක්කොම කලින් පෙන්වුවේ. මම වීඩියෝ එකේ මුලදීම පොරොන්දු වුණා වගේම මමයි cursor AI එක එකතු වෙලා හදපු ශ්‍රී ලංකා Paradise වෙබ්සයිට් එකේ අවසාන ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ තියෙන ලස්සන කිසිම දෝෂයක් නැතුව ගොඩක් මහන්සි වෙන්නේ නැතුව මේ වගේ ප්‍රීමියම් ලුක් එකක් තියෙන ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ වගේ අලුත් තාක්ෂණික දේවල් ඉගෙන ගන්න AI පාවිච්චි කරලා ඔයාලගේ වැඩ ලේසි කරගන්න උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. අන්න එතකොට තමයි මම මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම notification මාර්ගයෙන් ඔයාලට ඒ වෙලාවෙම දැනගන්න පුළුවන් වෙන්නේ. අද වීඩියෝ එකකින් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මම විශ්වාස කරනවා වීඩියෝ එකට like එකක් දායි කියලා. ඒ වගේම ඔයාලගේ අදහස් පල්ලෙහින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට අපි ගියා මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.